ගල්ගම ප්‍රාදේශීය සභාව මගින් කලක් පාලන සතිය 2025 වර්ෂයට අදාළ සංවිධානය වැඩසටහන් වල ආරම්භක දවසේ ඊයේ දවසේ අපි ජංගම සේවා වැඩසටහන විරාමයක් ඒ අනුව සෞඛ්‍ය සායන අතිසායන ඒ වගේම මාර්ග පිළිපැද කිරීම කටයුතු පානුකැට වීථි පහන් යනාදී වැඩසටහන් ගණනාවක් සාර්ථක විදිහට අද දෙවන දවසේ අපි සංවිධානය කරලා තියෙන්නේ අපේ පාසල් පුරාදරුවන් එකතු කරගෙන ඒ දරුවන් පරිසරයේ සම්බන්ධව විශේෂයෙන්ම පාඨමලක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම නගරයේ දෙපස කාණු පද්ධති පිරිසක් කිරීම කටයුතු වගේම ගම්මානවල මාර්ග පිරිසක් කිරීම කටයුතු පත්‍රයක කළමනාකරන කටයුතු ආදී සියල්ලක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ අනුව අද දවසත් කාර්යබහුල දවසක් අද අපගේ දෙවන දවස සාර්ථක කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. මේ සඳහා මම හිතන්නේ අපේ බලපදේශයේ පාසල් විදුහල්පතිතුමන්ලාගේ අනුග්‍රහය වගේම දරුවන්ගේ සහභාගීත්වය ඇතිව මේ කටයුතු සූදානම් කරගෙන තියෙනවා. ඒකට මේ සම්බන්ධයෙන් අද ආරම්භ ඉදිරි කරගන්න අපි කාර්ය මණ්ඩලයේ සභාපතිතුමා මන්ත්‍රී මණ්ඩලයේ ඇතුළු සියලු දෙනා සාමත් උනන්දුවක් දක්වන අවස්ථාවක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇතුළේ ගල්ගමුව ප්‍රාදේශීය සභාව ලංකාව පුරා සියලුම ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන ඒ වගේම මහනගර සභා නගර සභා මේ සියලු දෙනා එකතු වෙලා ලංකාව පුරාම පළාත් පාලන සතියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒකේ ගල්ගමුවේ කාර්යභාරය දැන් අපි පටන් ගත්තා ඊයේ දවසේ තෝරව කොට්ටාසෙන් අමුණුකොළේ ග්‍රාම සේවා වතනේ ඒ පටන් ගන්න එතනදී සෑහෙන වැඩ කොටස් ප්‍රමාණයක් ගමට ඇරයි යන වැඩේ සිද්ධ වුණා. ඒ ගමේ තියෙන අබලන් විචි පාරවල් ටික හදන එක, අබලන් විචි බෝක්කු ටික හදන එක, වීදි ලාම්පු ටික දාන එක මේ ආදී වශයෙන් බොහොම ගල්ගමුව ප්‍රාදේශීය සභාව කියන්නේ ලංකාවේ අලින්ගෙන් ගහණය වෙච්ච ප්‍රදේශයක්. මේක පුරාවට ඉන්නේ අලි. ඒ නිසා ඒවත් සලකලා අපි වීදි පාන් ටික අලුත් කරන වැඩේ තනිපාරක්ෂක ක්‍රියාවලිය. ඒ නිසා මේ ආදී වශයෙන් ගැමිණි වවුරුන්ගේ ප්‍රශ්න ටික ඒ වගේම ඉඩම් ප්‍රශ්න ටික නොයෙකුත් ආකාරයේ අපේ රාජ්‍ය ආයතන ටික එකතු කරගෙන ගල්ගමුව ප්‍රාදේශීය සභාවත් මැදිහත් වෙලා ඒකේ ප්‍රමුඛතාවය අරගෙන ගම් සභාපතිතුමාගේ මන්ත්‍රී මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය එකතුවෙන් මේ සියලු කාරණා වලට අපි මැදිහත් වෙන ගමන්ම මේ සතිය පුරාවට අපි වැඩසටහන් පෙළක් වැඩසටහන් ප්‍රමාණයක් පෙළ ගහගෙන තියෙනවා. ඒ අනුව අද දවසේ පරිසර හා අනිපාරක්ෂක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපෝපන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකට අපි මේ වෙනකොටත් අපේ ගල්ගමුවට අයිති යූ.බී. වන්නිනායක ජාතික පාසල, ඒ වගේම මුස්ලිම් විද්‍යාලය, මේ පැත්තෙන් ගත්තාම බණ්ඩාරනායක විද්‍යාලය මේ ආදී සිසු දරුවැරියන් එකතු කරගත්තු මේක රටේ ලෝකෙට කියා දෙන මේ වැඩිහිටි අය දැනුවත් කරන පෙළපාලියක් හැටියට අපි අද පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ වැඩේ අද පවත්වන ගමන්ම සතිය පුරා පෙළගැස්විච්ච වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒක මේ අපි දාලා තියෙන පළාත් පාලන සතිය වෙනුවෙන් මුරුදය කියන එකේ කෝපෙක දාලා තියෙන නිසා සෞඛ්‍ය හා සනීපාරක්ෂක ක්‍රියාවලි ප්‍රමාණයක් හෙට දවසේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒක ඇතුළේ වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් පෙළ ගහලා තියෙනවා. මේ ආදි වශයෙන් ගල්ගමුවේ ජීවත් වෙන ජනතාවට දැනෙන ක්‍රියාවලියක් ගල්ගමුව ප්‍රාදේශීය සභාව මැදිහත් වෙලා කරමින් යනවා. ඒ සඳහා සියලු දෙනාගේ කැපවීම, ඒ සියලු දෙනාගේ ආශිර්වාදය මේ ගමන ආරම්භ කරලා අපි තියෙන්නේ යන්න. මේ සියලු නාගරික ප්‍රජාව ඉන්නවා. ඒක ඇතුලේ බොහෝ අය ඉන්නවා. ඊට පස්සේ අපේ මාර්ග මගී සඳහා වූ නගරයේ වැඩසටහන් ප්‍රමාණයක් අපි දියත් කරලා තියෙනවා. මේ ආදී සියලු කාරණා පෙළ ගහගෙන ලේකම්තුමත්, ගරු සභාපතිතුමත්, මන්ත්‍රී මණ්ඩලයත්, නිලධාරී මණ්ඩලයත් කොහොම සහයෝගයෙන් මැදිහත් වීමකින් මේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා ගල්ගමුව ජනතාවට අපි මතක් කරලා දෙනවා මේක තමයි අපේ පුනුරුදය, මේක තමයි ලස්සන ජීවිතය. මේ සඳහා වූ ආරම්භයක් වෙනවා ගල්ගමුව ප්‍රාදේශීය සභාව. ඒ සඳහා විචි ගමනට අපිත් එක්ක අත්දල් බඳගම් එකතු වෙමු. ඒ නිසා ආන්ගේ වැඩිත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වීම සඳහා සියලු දෙනාට ආරාධනා කරනවා කියන එක
ඉදිරිපත් කරනවා.